සුපර්බේස් කියලා කියන්නේ backend as a service platform එකක්. අපි backend as a service platform එක මොකක්ද කියලා බැලුවොත් ඒ කියන්නේ අපිට ගොඩක් වෙලාවට මේ අපි දන්නවා backend එකක තියෙන්න ඕන සියලුම දේවල්. ඒ කියන්නේ authentication, database handling, API සහ object storage කියන මේ දේවල් එකම තැනකින් හැන්ඩල් කරන එකට තමයි කියන්නේ අපි backend එකක් කියලා. අන්නේ backend එකක තියෙන ඔක්කොම features එකතු කරලා හදපු platform එකට තමයි backend as a service platform එකක් කියලා කියන්නේ. ඉතින් මේක Supabase කියලා ගොඩක් වේගයෙන් ජනප්‍රිය වෙන මේ දවස්වල developers අතර ගොඩක් use වෙන platform එකක්. මේක ඇත්තටම Supabase කියලා කලින් තිබ්බ Firebase කියලා Google ලගේ ඒ වගේම එහා සමාන features තියෙන හැබැයි සමහරලාට ගොඩක් advanced features තියෙන Supabase කියලා කියන්නේ. හොඳ අපි බලමු කොහොමද Supabase තියෙන කියලා. කියන්නේ මේකේ product එකේ විස්තර බැලුවොත් දැන් Supabase එකේ තියෙනවා මම කලින් කිව්වා වගේම database එකක්, ඊළඟට authentication handle කරන්න පුළුවන්, ඒ කියන්නේ user management එක, ඊළඟට storage එක, object storage වලට handle කරන්න පුළුවන්. ඊළඟට මේක තව තියෙන cloud edge functions කියලා. edge functions වලින් අපිට පුළුවන් අපේ customize functions කලින් ලියා ගන්න පුළුවන් මේ use කරලා. තව real time data handling, ඒ කියන්නේ quick data updates වගේ දේවල් ඉක්මනින්ම කරගන්න features එක තමයි real time කියන්නේ. ඒ features මේකේ තියෙනවා. ඒ වගේම තව ගොඩක් features මේකේ තියෙනවා. මූලික වශයෙන්ම අපිට අවශ්‍ය වෙන නම් database එක, authentication එක සහ storage එක තමයි. අපි ඊළඟ වීඩියෝ එකේදී බලමු කොහොමද මේ දේවල් හරියටම use කරන්න කියලා.